මේ සමාදන් වීම කියන එක අදිෂ්ඨානයත් එක්ක බැඳී පවතිනවා. සමාදන් වෙන එකයි අදිෂ්ඨානය බැඳී පවතිනවා. දැන් මම ඔක ලස්සන දෙයක් කියන්නම්. පින්වත්නි ඒ කාලේ හිටියා මේ ලංකාවේ හිටිය එක මිනිස්සෙක්. එයාගේ නම කුරුදේව. එයා ටිකක් මං හිතන්නේ මේ හරි කම්මැලි මිනිහෙක්ලු. ඒ මිනිස්සයා එයාගේ නම කුරුදේව. මේ දකුණ පැත්තේ ඉඳලා තියෙන්නේ. හරි කම්මැලිලු. කනවා ඉන්නවා එච්චරයි. එහෙම මිනිස්සු ඉන්නවනේ අදත්. ඉතින් මෙයා වැඩක් කරන්නේත් නැතිනම් කොහොම හරි මේ මිනිස්සයා ආරාමයකට හේතු වුණා. ගිහින් සංඝයාට දන් ලැබෙනවනේ. එතකොට මෙයා බැලුවා වැඩක් නොකර හිමීට කාලා බීලා ඉන්න පුළුවන් නිකන් මහා පැත්තකටලා ඉන්න කතා බහක් නැති මිනිස්සෙක්. ඉතින් මේ ආරාමයේ අර රාතන් වහන්සේලාට ගේනේවා මෙයා කනවා. රාතන් වහන්සේලාට දානි දුන්නාට පස්සේ රාතන් වහන්සේලා වළඳන කලින් කන්නේ නැහැ. උන්වහන්සේලා වළඳුවාට පස්සේ මෙයාගේ වැඩේ කනවා ඔහෙ ඉන්නවා. කනවා ඉන්නවා. ඒ කාලෙත් මිනිස්සු හරියට දන් දුන්නානේ. ඉතින් මේ මිනිස්සයා කනවා ඉන්නවා. අතුපතු ගන්නවත් නැහැ. මේ ආරාමයේ හිටිය බොහොම අභිඥාපාදක ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ දවසක් සමාධියෙන් නැගිටලා මෙයාව අරමුණු කරලා බැලුවා. මේ මිනිස්සයා මැරිලා කොහේ යයිද කියලා. ඒ කාලේ ස්වාමීන් හරි කරුණාවක් තිබ්බනේ. උන්වහන්සේට හරි කරුණාවයි ඒ කාලේ. ඉතින් උන්වහන්සේ දවසක් සමාධියෙන් නැගිටලා මෙයාව අරමුණු කරලා බැලුවා. උඟා ප්‍රතිබල සම්පන්න ස්වාමීන් වහන්සේ නමක ආනුභාව සම්පන්න භික්ෂුවක්. අරමුණු කරලා බැලුවා මෙයා කොහේ යයිද කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේ දැක්කා මෙයා යන්නේ දුගතියට. මෙයා තුල කර්ම රැස් වෙලා තියෙන නිරය පැත්තට යන්න. උන්වහන්සේ ඊට පස්සේ සමාධිය නැගිටලා උන්වහන්සේ කල්පනා කළා මේ මිනිස්සුන්ට පොඩ්ඩක්වත් උදව් කරන්න පොටක් හදා ගන්න බැරිද කියලා. ඉතින් උන්වහන්සේ දවසක් මෙයාව හම්බ වුණා නිකන් යන. ඉන්නෝනේ කාලා ඉන්න ඔය වාඩි වෙලා. රාතන් වහන්සේලා දානි දීලා ඉවරනම මීට ඉන්න වාඩිලා පැත්තකටලා. ඊට පස්සේ මිනිස්සු ඒට මේට උනා මෙයා උත්තර කනවා කාලි වෙලා ආයෙත් පාඩු ඉන්නවා. එච්චරයි. ඉතින් මේ මිනිස්යාට අර ස්වාමීන් කතා කළා දවසක්. කුරුදේව. ඔයාගේ ජීවිතේ හරි දුර්වල එකන්නේ. කනවා ඉන්නවා. අනේ හාඳුරණී මං ඉතින් මොනවා කරන්නද කිව්වා. ඒ වගේ කතානේ කියන්නේ නිකන් ඉන්න මිනිස්සු. මං ඉතින් මොනවා කරන්නද හාඳුරණී. ඉතින් මං ওই කාලා ඉන්නවා. ඉතින් කුරුදේ ඔය විදිහට ඉඳලා හරියන්නේ. ඔයා කැමති නැද්ද මොනවාවත් ගුණධර්මයක් දෙන්න. අනේ මට මොන ගුණධර්මද හාඳුරණී. ඇයිද අර ආරාමෙම ඉඳලා එයා ඒකට හුරු වෙලා. හරි අලසයි. මට මොන ගුණධර්මද හාඳුරණී මං ඉන්නවා. ඉතින් මං කාටවත් වරදක් කරන්නේ. එහෙම කියන්න එපා. මං ඔබට දෙයක් කියලා දෙන්නම්. රාතන් වහන්සේ කිව්වා. මං ඔබට දෙයක් කියලා දෙන්නම්. හාඳුරණී මට මොනවද කියන්නේ? මේ මම කියලා දෙන්නම් යම් වතක්. ඒක උඹ දිනු කරපන්. ඒතර කෝ අනේ මට මොනවද හාඳුරණී ඔය ටිකක් කාලයි වීලා ඔබ අඳලා වැළඳුවාම ඒකේ අවශේෂ භාගයේ කාලෙයි මම පැත්තටලා ඉන්නවා. එහෙම කරන්න එපා. මම ඔබට පුංචි දෙයක් උගන්වන්නම්. ඒක කරාපන් උඹට යහපතක් වෙයි. ඒතර මේ හාමුදුරේ හාඳුරණී කියන්නකෝ කිව්වා. ඊට පස්සේ මේ හාඳුරු කෝ උඹ හැමදාම උදේට පන්සිල් සමාදන් වෙනවා. හැමදාම උදේට බුදුරජාණන්සේ සරණ ඵලයක්. හැමදාම උදේට. ඒක හැමදාම හඬ ගාලා කියාපන් මේ බෝ මළුවේදී. බුද්ධං සරණං ගච්ඡාමි කියලා මේ මළුව ඇහෙන්න කයියෙන් කියාපන්. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියම් කියලා හොඳට හයියෙන් කියපන්. හවසටත් ඕක කියපන්. ඒකල උඹට දැන් ඔය රාතන් වහන්සේලා දානි වැළඳුවාට පස්සේ උඹ කෑම කනවනේ. ඒ කෑම කන එකෙන් හතරෙන් එකක් ඉතුරු කරපන්. හතර හොඳට කාලා ඇති වෙන්න කාලා හතරෙන් එකක් නිගාන ඉතුරු කරගනි. ඉතුරු කරගෙන ගිහින් ඔය පහලින් ගලාගෙන යන දොලේ මාළුන්ට කන්ට දාපන්. හැමදාම උදේ දවල් ලෝක කරාපන්. උඹට ලොකු යහපතක් වෙයි කිව්වා. ඉතින් මේ මනුස්ස බැලුවා මේ අමාරු වැඩකුත් නෙමෙයි මේ කියන්නේ. වෙන මොකක්වත් අමාරු නෑ. කිව්වේ හැමදාම උදේට මළුවට ගිහින් හඬ ගාලා මම බුදුරජාණන්සේ සරණ යනවා කියලා කෑ ගහ අයියෙන් කියන්න විතරයි කිව්වේ. මම ධර්මයේ සරණ යනවා සංඝයා සරණ යනවා. මම ඒක දෙවන පාරටත් කරනවා තුන්වෙනි පාරටත් කරනවා කියලා හඬ ගාලා මළුවේ වැලි මළුවේ වාඩි වෙලා කියන එක විතරයි කළේ. එච්චරයි කිව්වේ. ඊට පස්සේ කන බත්පතෙන් හතරෙන් එකක් කවුන්ටර් කාලා එතකොට වැඩියනුත් ගන්න ඇති පිඟානට ගාරගෙන කාලා හතරෙන් එකක් ඉතුරු වුණාම ඒක අර ගලාගෙන යන දොලට මාළුන්ට කන්න දාන්න කිව්වේ. ඊට පස්සේ ඇවිල්ලා හිතන්න කිව්වා අද මාළුන්ට මම ආහාර දුන්නා කියලා හිතන්න කිව්වා. එච්චරයි. ඒක එයාට කරන්න හම්බුනේ 7 දවසයි කියනවා. එයා මලා කියනවා. හැබැයි දුගතිය ගියේ නෑ කියනවා. පින්වත්නි බලන්න මේ සමාදන් වීම කියන එක කොච්චර කෙනෙකුට උදව් කරනවද? අපේ ගොඩාක් අය කියන එකක් තමයි මම ඉතින් සතු මරන්නේ නැහැ. මම මොකටද සිල් සමාදන් වෙන්නේ? ඔය සතු මරණ මිනිස්සුව කරන්න ඕන කියනවා. නෑ පින්වත්. මේ ධර්මයක් නැති මිත්‍යාවටයි ඔය ඔහොම කියන්නේ. සමහර අය කියනවා මම බොරු කියන්නේ මට සිල් ඕනේ. පින්වත්නි මේ සමාදන් වීම කියන්නේ දුගතියේ දොරවහල දාන දෙයක්. සමාදානයි. ඒ නිසා ඔය පින්නතුන්ලා කුසලයේ හොඳට සමාදන් වෙන්න. ඒකින් තමයි සම්පහම් සීතබ්බන් ඔබට සිත සතුටු කරන්න පුළුවන් වෙන්නේ. හැම හොඳට සමාදන් වෙන්න. එකම දේ ආය සමාදන් වෙන්න. නිවන් මඟ වඩනවා නම් ඒක ජීවිතේ තියාගන්න පින්වත්නි. එකම දේ ආය සමාදන් වෙන්න. නැවත නැවත සමාදන් වෙන්න. ඒ නැවත නැවත සමාදන් වීම දුගතියේ දොර වහලා දානවා. ඒක ලස්සන දෙයක් ජීවිතේට.